දැන් වෙලාව පාන්දර 2:20යි. ඉතින් අපිට දෙකට තමයි යන්න කිව්වේ. හැබැයි තාමත් අපි ගියේ නෑ. අපි දැන් තමයි යන්නේ. ඉතින් මේ තියෙන්නේ අපි හොස්ටල් ගේට් එකෙන් එළියට යන්නේ. මේ ඉතින් බස් ට්‍රිප් එක යන දවස තමයි පෙරම් පුරාගෙන හිටපු දවසක්. මේ වෙලෙත් අපේ බස් ටික නම් ඇවිල්ලා තමයි තිබ්බේ. ඉතින් උදේම අපි ගියා තලඳා මාලිගාවට. තලඳා මාලිගාවට ගිහිල්ලා වැඳලා අපි පිටත් වුණා. ඉතින් හන්තානේ හයික් එකට ඉතින් අපි ආවා සඳගිරි සෑය තියෙන තැනට. මෙතන මාරම ලස්සන view එකක් තමයි තිබ්බේ. අතන මෙතන නම් පිස්සු හැදෙන තැන. ඉතින් මේ අපේ හන්තාන අපේ හයික් එක පටන් ගත්ත තැන. අපේ අනික් කට්ටිය නම් සඳගිරි සෑයට ගිහිල්ලා තිබ්බ. හැබැයි අපේ බස් එක චුට්ටක් පාරක් වුණ නිසා අපිට යන්න බැරි වුණා. කොහොම හරි අපි හන්තාන හයික් එක පටන් ගන්න වෙලේට ඉතින් එතෙන්ට එකතු වුණා. ඉතින් අපි කට්ටියත් එක්ක මේ යන ගමන් තමයි ඉන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි යන්න තියෙන්නේ. අපි පටන් ගත්තේ සඳගිරි සෑය තියෙන පැත්තෙන්. ගොඩක් අය යන්නේ පීරාදෙණි කැම්පස් එක පාරෙන්. හැබැයි අපි ටිකක් ළඟ පාරක් කියලා හිතනවා මම මේ පාර. ඉතින් අපි කට්ටියත් එක්ක මේ හති දාගෙන යන ගමන් තමයි ඉන්නේ. චුට්ට අපි උඩට නම් ආවා. හැබැයි තාම ඉවර නෑ. තව ටිකක් දුර යන්න තියෙනවා. ඉතින් දුක්කම් කටළු මැදින් තමයි මේ හයික් එක අපි යන්නේ. කූඩැල්ලොත් එක්ක හරි ලස්සන මතක ගොඩාක් එකතු කරගත්තා. ඉතින් උඩටම ආවම මෙන්න මේ වගේ ලස්සන වේව් එකක් තමයි තිබ්බේ. විශ්වවිද්‍යාල ජීවිතයට හරි ලස්සන මතක ගොන්නක් එකතු කරන ගමනක් තමයි මේ හන්තාන ගමන කියන්නේ. ඉතින් ඒ වගේම අපි හැමෝටම උදව් කරගෙන යන ලස්සන ගමනේ මතක ගොඩාක් එකතු කරගන්න ඉතින් අපිටත් පුළුවන් වුණා. හවස් වෙන්න කළුවරත් වැටිගෙන සීතලක් ටිකක් වැටි වෙද්දී අපි කට්ටිය ඉතින් ආයෙම ඔන්න පහළට එන ගමන් තමයි මේ ඉන්නේ. මොකද අපි රෑ වෙන්න කලින් අපේ ගමන ඉවර කරන්නත් ඕනේ. හවස 6:08යි. ඉතින් තාමත් අපි හන්තානේ ඉඳන් අපේ බස් නවත්තලා තියෙන තැනට යන ගමන් තමයි ඉන්නේ. කරුවල ඇවිල්ලා ඉතින් ඈතින් පේනවා ලයිට් දාලා සඳගිරි සෑය. මේකත් බලාගෙන අපි කට්ටියත් එක්ක සඳගිරි සෑය ඉතින් අපි කට්ටිය අර ඔයාලට පේනද ඈතින් පේනවා පන්සලක්. අන්තිමට අපේ ගමන ටීචර් නයිට් එකකින් ලස්සන මතක කොටක් එක්ක ඉවර වුණා.